ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම එඩියුකේෂනල් ඇකඩමි YouTube නාලිකාවට 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඔයාලට අද තිබ්බේ බුද්ධ ධර්මයේ විෂය. මම කලින් වීඩියෝ එකකින් දැම්මා 2024 සාමාන්‍ය පෙළ විභාගයට එන බුද්ධ ධර්මයේ අනුමාන ප්‍රශ්න ටික. මම දුන්න අනුමාන ප්‍රශ්න වලින් 180කට වැඩිම මේ සැරේ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබ්බා. ඔයාට ඒ වීඩියෝ එකක් බලන්න පුළුවන් මේ සැරේ අපි දුන්න අනුමාන ඇවිල්ලාද කියලා. ඔයා ඒ වීඩියෝ එක බලලා බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය හොඳටම ලියුවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයා ඒ වීඩියෝ එක බලලා ගියේ නැත්නම් මේ වීඩියෝ එකවත් බලලා ගිහිල්ලා සිංහල ප්‍රශ්න පත්‍රයවත් හොඳට ලියන්න. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයට එන අනුමාන රචනා හා විචාර ප්‍රශ්න ටික කියනවා. ඒක හින්දා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අවසානයේ වෙනකම්ම බලන්න. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඒක හින්දා ඔයාලට සාමාන්‍ය පෙළ අනුමාන ප්‍රශ්න වීඩියෝ මග ඇරෙන්නේ නැතුව බලන්න පුළුවන්. වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. මම කලින් වීඩියෝ එකකින් දැම්මා 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට එන සිංහල අනුමාන රචනා හා විචාර ප්‍රශ්න ටික. ඒ වීඩියෝ එකේ ගොඩක් අය අහලා තිබ්බා මේ අනුමාන ප්‍රශ්න එනවද? මේවා විශ්වාස කරන්නේ කොහොමද කියලා. ඒක පෙන්වන්න මම සාක්ෂිත් එක්කම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපි ගිය අවුරුද්දේ 2023-2024 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂයට එන අනුමාන විචාර හා රචනා ප්‍රශ්න ටික දුන්නා. ඒවා ඒ විදිහටම 2023 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබ්බා. මම දැන් ඒක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි ගිය අවුරුද්දේ දුන්න සිංහල අනුමාන විචාර ප්‍රශ්න ටික. දැන් ඔයාලට පේන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ අපි දීපු අනුමාන සිංහල විචාර ටික ඇවිල්ලා තිබ්බ හැටි. දැන් ඔයාලට පේන්නේ අපි ගිය පාර දුන්න සිංහල අනුමාන රචනා මාතෘකා ටික. අපි දුන්න රචනාවකුත් ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට ඇවිල්ලා තිබ්බා. ඔයාලට දැන් තේරෙනවා ඇති අපි ගිය අවුරුද්දේ දුන්න අනුමානත් හරියටම සිංහල ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙනවා. මේ පාරත් මේ අනුමානෙන්න ඉඩකඩක් තියෙනවා. ඒකින්ද මේ අනුමාන හොඳටම බලාගෙන යන්න. ඔයාලට 2023-2024 සාමාන්‍ය පෙළ විභාගයට අපි දුන්න අනුමාන සිංහල වීඩියෝ එක මේ YouTube channel එකේ පහළට ගියොත් බලන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්නම් 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට එන අනුමාන විචාර ටික. අපි මේ විචාර හදලා තියෙන්නේ වසර 5කට වැඩි කාලයක සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා. ඒකින්ද මේවා එන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේවා හොඳට බලාගෙන යන්න. හරි. ඔයාලට දැන් පළවෙනි අනුමාන විචාරේන පාඩම තමයි කෑරගලේ වැජමෙයි මේ ලෙසින් සිට. මේ පාඩමත් ඔයාලා හොඳට බලාගෙන යන්න. මේකෙන් මේ සැරේ විචාරයක් එන්න වැඩි ඉඩකඩක් තියෙනවා. දෙවෙනි එක තමයි ගංගාවේ සංගීතය. තුන්වෙනි එක තමයි බැද්දේගම. හතරවෙනි එක තමයි මග විසිතුරු හේවා සැල්හිණි සංදේශය. පස්වෙනි එක තමයි කුරහන් නිසිමුව කළුවර බලාලා. හයවෙනි එක තමයි වස්සානය. හත්වෙනි එක තමයි අඟුල් මල් දමනය. අටවෙනි එක දියමන්තිමාලය. මේ පාඩම් අටින් මේ සැරේ විචාරෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මේ පාඩම් අට ඔයාලා හොඳටම බලාගෙන යන්න. හරි මම දැන් ඔයාලට කියන්නම් 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට එන අනුමාන සිංහල රචනා ටික. ඔයාලට කොහොම රචනාවේ මාතෘකාවක් දෙන්නේ නැහැ. රචනාවේ ඡේදයක් දෙන්නේ ඔයාලට මාතෘකාවක් හදලා තමයි රචනාව ලියන්න තියෙන්නේ. ඔයාලා මේ මාතෘකා ටික යටතේ හොඳටම බලාගෙන යන්න. මේ මාතෘකා දාලා ඔයාලට රචනාවල් ලියන්න එන්න පුළුවන්. ඒ අනුව ඔයාලට 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි අනුමාන රචනාව තමයි සාරධර්ම හා පිරිහෙන රටේ සංස්කෘතිය. දෙවෙනි එක තමයි වර්තමානයේ කුෂිකර්මාන්තයේ සංවර්ධනය. තුන්වෙනි එක තමයි සුභායික විපස්ස හා ආපදා. හතරවෙනි එක තමයි රියානතුරු හා මිනිස් ජීවිත. පස්වෙනි එක තමයි පරිසර සංරක්ෂණය. පරිසර සංරක්ෂණය කියන්නේ ඔයාලට මේ සැරේ අහන්න පුළුවන් ක්ලීන් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් පිළිබඳව එහෙම. ඒකින්ද ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. ඔයාලට අනුමාන 6 වෙනි රචනාව තමයි මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ දියුණුව හා කෘත්‍රිම බුද්ධිය. මේ අනුමාන රචනා මාතෘකා ටික ඔයාලා හොඳටම බලාගෙන යන්න. මේ ටිකෙන් රචනාවක් එන්න මේ සැරේ වැඩි ඉඩකඩක් තියෙනවා. මේ විදිහට තමයි 2024-2025 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අනුමාන සිංහල රචනා හා විචාර ටික එන්නේ. මේ ටික ඔයාලා හොඳටම බලාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔයාට සුබ දවසක්.